ඔරලෝසුව දිහා බලද්දි ෆෝන් එක අතට ගනිද්දි එහෙමත් නැත්නම් පාරේ යන වාහනයක නම්බර් ප්ලේට් එකක් දිහා බලද්දි එකම අංක සෙට් එකක් ආයෙත් පේන අමුතු අත්දැකීමක් සමහර විට ඇති. අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ හරිම විශේෂ අංක රටාවක් ගැන. ඒ තමයි 28යි 21යි. අපි බලමු මේකේ ඇත්තටම තියෙන සැඟවුණු අර්ථය මොකක්ද කියලා. ඉතින් ඇත්තටම ඇයි මේ 21 21 කියන අංකයම නිතරම ඇහැගෙතෙන්නේ? එහෙම දකින අය තනිදෙලා නෙවෙයි. මේ අත්දැකීම ඇත්තටම හුඟක් දෙනෙක්ට පොදුයි. ඉතින් ප්‍රශ්න තමයි මේක නිකම් අහම්බයක්ද නැත්නම් මීට වඩා ගැඹුරු දෙයක් මේක ඇතුලේ තියෙනවද? සංඛ්‍යා ශාස්ත්‍රයට අනුව නම් මේ වඩේ අංක රටා දකින්නවා කියන්නේ යම්කිසි පණිවිඩයක් ලැබෙනවා කියන එකයි. එහෙනම් අපි බලමු මේ 21යි 21 කියන දේවතා අංකෙන් ලැබෙන පණිවිඩය මොකක්ද කියලා. හොඳයි. මෙහි මූලිකම අදහස හරිම සරලයි. 21 21 කියන්නේ අංක දෙකේ සහ අංක එකේ බලවත් එකතුවක්. අංක එකෙන් කියන්නේ අලුත් ආරම්භයක්. අංක දෙකෙන් කියන්නේ සමබරතාවය සහ සම්බන්ධතාව. ඉතින් මේ දෙක එකට එකතු වුණාම එකෙන් පැහැදිලිවම කියවෙන්නේ ජීවිතේට අලුත් අවස්ථා, අලුත් පාරවල් සහ අලුත් ආරම්භයන් එනවා කියන එකයි. හැබැයි මේ පණිවිඩය එකම එක අර්ථයකට සීමා වෙන්නේ නැහැ. මේක ප්‍රධාන කුළුණු හතරක් උඩ තමයි ගොඩනැගිලා තියෙන්නේ. අපි දැන් බලමු මේ ප්‍රධාන අරුත් හතර මොනවද කියලා. මේ තියෙන්නේ ඒ ප්‍රධාන අරුත් හතර. නව ආරම්භයන්, සම්බන්ධතා, විශ්වාසය සහ Tamanගේම අභ්‍යන්තරයත් එක්ක තියෙන සම්බන්ධය. මේවා ඔක්කොම එකට බැඳිලා තමයි 21යි 21යි සම්පූර්ණ පණිවිඩය හැදෙන්නේ. පළවෙනි එක තමයි නව ආරම්භ සහ සම්පූර්ණත්වය. මේකෙන් කියන්නේ ජීවිතයේ අලුත්ම පරිච්ඡේදයක් පටන් ගන්න හරිම කිට්ටුයි කියන එක. ඒක සමහර වෙලාවට අලුත් රස්සාවක් වෙන්න පුළුවන්, අලුත් සම්බන්ධතාවක් වෙන්න පුළුවන්. එමත් නැත්නම් කාලයක් තිස්සේ හිතා හිටපු දෙයක් පටන් ගන්න සුදුසුම වෙලාව ඇවිල්ලා කියන ඉනිය වෙන්නත් පුළුවන්. දෙවෙනි කාරණය තමයි සම්බන්ධ සහ ගැටුම් විසඳීම. මෙතනදී අංක දෙකේ බලපෑම තමයි ඉස්මතු වෙන්නේ. අංක දෙක කියන්නේ එකමුතුකම සහ බැඳීම් ගැනනේ. ඉතින් 21යි 21යි පේනවා කියන්නේ ජීවිතයේ තියෙන යම් විශේෂ සම්බන්ධතාවයක් අලුත් ඊළඟ මට්ටමකට යනවා කියන එකයි. තුන්වෙනිව ඇදහිීම සහ විශ්වාසය. මේක ඇත්තටම හරිම බලගතු පණිවිඩයක්. 21යි 21යි පේනවා කියන්නේ හරියට විශ්වෙන් කියනවා වගේ බය නැතුව ඉස්සරහට යන්න අපි ඉන්නවා කියලා. මොන අභියෝග ආවත් අවශ්‍ය සහයෝගය ලැබෙනවා කියන විශ්වාසය තියාගන්න කියන එක තමයි මම කියන්නේ. අන්තිමට හතරවෙනි එක අභ්‍යන්තර සම්බන්ධය. මේකෙන් අදහස් වෙන්නේ කෙනෙකුගේ ආත්මයත් විශ්වයත් අතර තියෙන බැඳීම තවත් ශක්තිමත් වෙනවා කියන එක. ඒ කියන්නේ Tamanගේම හිත කියන දෙයට අභ්‍යන්තර හඩට සවන් දෙන්න කාලය ඇවිල්ලා කියන එකයි. හරි. අපි දැන් මේ අර්ථයන් ගැන දන්නවා. ඉතින් මේකෙන් ජීවිතයට ලැබෙන ප්‍රායෝගික මාර්ගෝපදේශය මොකක්ද? මේ දැනුමෙන් අපි මොකක්ද කරන්න ඕන? මෙන්න මේකයි කරන්න ඕන. හිතට අලුත් අදහසක් එනවනම් ඒක තමයි ලකුණ. බය නැතුව විශ්වාසයෙන් ඒක පටන් ගන්න. ඒ වගේම තමන්ගේ සම්බන්ධතාවලට පොඩ්ඩක් වැඩිපුර අවධානය යොමු කරන්න ඕන කාලයක් මේක. වැදගත්ම දේ තමයි තමන් තනියම නෙවෙයි කියන එක මතක තියාගන්න එක. විශ්වයේ සහයෝගය නිතරම ලැබෙනවා. මේ හැමදේම එක්ක ධනාත්මකව හිතන එකත් හරිම වැදගත්. මේ වාක්‍යය තමයි මුළු පණිවිඩයේම හරය. කෙනෙකුගේ අරමුණ වෙනුවෙන් දෙවියන්ගේ සහාය සහ ආරක්ෂාව ඔහු හෝ ඇය සමග පවතිනවා. මේක හිතට කොච්චර ලොකු ශක්තියක්ද නේද? ඒ කියන්නේ තෝරගත්ත පාරේ ආරක්ෂාවක් සහ මඟ පෙන්වීමක් තියෙනවා කියන එකට ලැබෙන විශ්වාසයක්. හොඳයි, අපි දැන් මේ විග්‍රහය අවසන් කරන්නයි යන්නේ. එහෙනම් අපි මේ දක්වා කතා කරපු ප්‍රධානම කරුණු ටික ආයමත් එකට එකතු කරලා බලමු. ඉතින් සරලවම කිව්වොත් මේකයි කතාව. අලුත් අවස්ථා විශ්වාසයෙන් බාරගන්න එක, තමන්ගේ සම්බන්ධතා පෝෂණය කරන එක, දිව්‍යමය සහයෝගය ගැන විශ්වාසය තියෙන එක සහ හැම වෙලේම ධනාත්මකව හිතන එක. ඔන්න ඕක තමයි 21යි 21 කියන පණිවිඩය. ඊ කියන්නේ මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි 21යි 21 කියන්නේ නිකම් අංකයක් නෙවෙයි. ඒක හරියට කෙනෙක් ඉන්නේ හරි පාරේ අලුත් ආරම්භයක් දිහාට මඟ පෙන්වීමක් සහ සහයෝගයක් ලැබෙනවා කියන එකට දෙන සහතිකයක් වගේ. අවසාන වශයෙන් පොඩ්ඩක් හිතලා බලන්න දෙයක් තියෙනවා. අද අපි කතා කරපු මේ පණිවිඩේ Tamanගේ ජීවිතයේ හරියටම කොයි කොටසටද ගැලපෙන්නේ? ඒක වෘත්තීය ජීවිතයටද, සම්බන්ධතාවලටද, එව නැත්නම් පුද්ගලික දියුණුවටද? ඒ ගැන මෙනෙහි කරලා බලන එක ඇත්තටම වටිනවා.